Hey guys, welcome to our YouTube channel. අද අපි යනවා ටෝකියෝ. මේ වෙලාවේ 11:00 විතර ඇති. මම මෙහි ආවට පස්සේ ෆස්ට් ටයිම් තමා ටෝකියෝ යන්නේ. පොඩ්ඩක් තරහ ගිහින් ඉන්නේ. මට දැන් මතක නැහැ ඇයි මං තරහ වුනේ කියන්න. මොකක් හරි උදේ වෙච්ච සිද්ධියකට මම තරහින් හිටියේ. ඔහොමම තමයි ඉතින් ටෝකියෝ ගියේ. තරහින් රවාගෙන සමහර වීඩියෝස් දාන්න බෑ. මේ රවාගෙන ඉන්නේ හැම එකේම. බලන්න හරිම කැතයි ඉතින්. කරන්න දෙයක් නැහැ. උදේට කාලාවේ නැති හින්දා කන්න කෑම වගේක් ගත්තා. දැන් ඉතින් ආයෙත් යන්න තමයි තියෙන්නේ. පැයකට විතර පස්සේ අපි ආවා ටෝකියෝ වලට. දැන් ඉන්නේ ටෝකියෝ. ඔය ඉස්සරහින් පේන්නේ ටෝකියෝ වල තියෙන අසකුසා පන්සල. ඉතින් අපි ඉස්සල්ලාම ගියේ මේ පන්සලට. මේක අර ලංකාවේ තියෙන පන්සල් වගේ නෙමෙයි. මෙහි තියෙන පන්සල් වෙනස්. ඒක අමුතු වයිබ් එකක් තියෙන්නේ. අපි ආපු දවසේ හොඳම කියන්නේ එදා මාර විදිහට සෙනග. ඉතින් කරන්න දෙයක් නැහැ සෙනග කියලා බෑනේ. ඉතින් අපි පන්සල ඇතුළට ගියා. මෙහි ඉස්සල්ලාම පන්සලකට ආවට පස්සේ ඔන්න ඔය කෝප්පේ වගේ අරගෙන එකෙන් අත මූණ හොදනවා. ඒක නිකන් අර අපි ශාරීරිකව පිරිසිදු වෙනවා වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ අපි ගියා ඔමිකුජි එකක් අරගෙන බලන්න. ඔය බොක්ස් එක ඇතුලේ ලී කූරු වගේක් තියෙනවා. අන්න ඒකේ අග අංකයක් ගහලා තියෙනවා. ඒ අංකයට අදාළ බොක්ස් එකෙන් කොලයක් අරගෙන බලන්න තමයි තියෙන්නේ. ඒකේ හොඳ දෙයක් හරි නරක දෙයක් හරි ලියලා තියෙනවා. මේකට yen 100ක් 300ක් අතර ගාණක් තමයි යන්නේ. ඉතින් yen 100ක් දාලා මේ ඕකාරම් බලන්න තමයි තියෙන්නේ. ඕකේ අර නිකන් අපේ වාසනාව බලනවා වගේ දෙයක් තමයි ඕකේ ඉතින් තියෙන්නේ. දෙපන්දි ඉංග්‍රීසි ඒකත් ඉතින් කියලා තිබ්බේ එයා ගැන තමයි. ඒක තමයි ඔය hina වෙවි බලන්නේ. වාඩාර ජනරමට් කෙනෙක් හම්බෙලා ඉන්නවා කියලා කියන්නේ. ඒ මං ගැන කියන්නේ. දෙක්කනේ කොලෙන් උනත් ඉන්නේ මං ගැන. සතුටු වෙන්නේ. අපි ඊට පස්සේ ඇතුළටත් ගිහිල්ලා වන්දනා කරලා එළිය පොඩ්ඩක් ඇවිත්තා. හැබැයි වීඩියෝස් නම් ගොඩක් ගත්තේ නෑ. ගොඩක් සෙනග හිටපු හින්දා. මෙහි තිබ්බා පොඩි ස්ටෝල් වගේ. අපි ඉතින් බඩගින්නක් ඇවිල්ලා එකකින් බඩිරුංගු අරන් කෑවා. බඩිරුංගු කුමු. අනේ.
මේ ඉන්නේ කුමුගේ යාළුවේ. බලන්න උන හයත් ඒ වගේ. මූ ජපානයට මාව යබලක්. මේ ඉන්නේ කුමුගේ යාළුවා. ළඟට යන්න. ළඟට යන්න. ඉන්නේ කුමුගේ යාළුවා. යන්නකෝ. ඔය ටැග් ගහන්න. වාර්තාව කරන් ඉන්නේ එතකොට හරි. Hi. මේ තියෙන ටෝකියෝ ස්ටේෂන් එක. මේක ටෝකියෝ තියෙන පරණම ස්ටේෂන් එකක්. මෙතන නම් මාරම ලස්සනයි. මේක ඔයාලා ෆොටෝස් ගන්නවා නම් මේක මාරම ලස්සන ලොකේෂන් එකක්. ඊට පස්සේ තියෙන්නේ ෆොටෝස් ගන්න ලස්සන ලොකේෂන් එකක්ම තමයි. මේ වීඩියෝස් වල තියෙන හැම ලොකේෂන් එකක්ම ටෝකියෝ ස්ටේෂන් එක ළඟම තියෙන ලොකේෂන්. ඉතින් අපිට වෙන තැන්වලට යන්න හම්බුන්නේ නැහැ මොකද රැ වුණ නිසා. ඊට පස්සේ අපි ආවා ඉන්දියන් රෙස්ටොරන්ට් එකකට කන්න. මේ වෙලාවේ රැ වෙලා මෙතන ඉඳන් බලනකොට මේ පේන view එක මාරම ලස්සනයි. කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. ඇත්තටම මේක මාරම ලස්සනයි. බොන්න තමයි දුන්නේ. ඊයක බොන්න දුන්නේ. බොන්න අරක්කු දාන්නේ. ඔව්. බොන්න ගත්තා. ඒක තමයි දුන්නේ. අනිත් කොහමද? ඊට පස්සේ අපි ගෙදර එන්න ආවා. රැ වෙලා තිබ්බ නිසා ටෝකියෝ ටවර් එකටත් ගියා. හැබැයි ඇතුළට යන්න හම්බුන්නේ නැහැ. ආයෙත් vlog එකකින් ටෝකියෝ වල අපිට යන්න බැරි වුණ තැන්වලයි ටෝකියෝ ටවර් එක ඇතුළට ගිහිල්ලයි වීඩියෝස් අරන් ඉන්නම්. ඉතින් අදට මේ vlog එක මෙතනින් ඉවරයි. ඔයාලට මේ vlog එක ගැන හිතන දේවල් පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. Bye.